ගණිමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව නීතිඥවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගණිමුල්ල සංජීව ඝාතනය සඳහා පැමිණි ඉෂාරා සෙව්වන්දිට පිස්තෝලය සංගවා රැගෙන එම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දී ඇත්තේ මෙම නීතිඥවරිය බව සඳහන් වෙනවා. මෙම නීතිඥවරිය කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය පෙබරවාරි 19 වන දින නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ අධිකරණය වෙත බන්ධනාකරණ නිලධාරීන් විසින් රැගෙන ආ ගණිමුල්ලේ සංජීව එම අධිකරණ සංකීර්ණය තුලදී වෙඩිතබා ඝාතනය කෙරුණා. සිද්ධියේ වෙඩික්කරු එදිනම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්න ලැබුවද ගිනි අවිය අධිකරණ භූමිය තුළට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දැරුවා. ඇය පසුගිය 14 වනදා නේපාලයේ රැඳී සිටියේදී අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තා. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඉෂාරා සෙව්වන්දිට පලා යාම සඳහා ආධාර අනුබල දුන් කිහිප දෙනෙක්ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.